බලන්න ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් තමයි මේ පේන්නේ ඔයගොල්ලොන්ට. අවුව වැටිලා තියෙනවා. ඒ වගේම ඉතින් හිමත් තියෙනවා. මේ බලන්න පාර දිගට ලෙවල් එකට කපලා තියෙන හිම ටික කොහොමද දැන් බැම්මක් වගේ තියෙන්නේ. මේ බැම්මක් නම් නෙවෙයි තියෙන්නේ. මේ තනිකර හිමම කපලා මේ තියෙන්නේ ගොඩ කරලා තියෙන්නේ. වාහනට වැඩිය උසයි හිම තියෙන ප්‍රමාණය. ඒ අවුවත් වැටෙනවා. ඉතින් හරිම ලස්සන දර්ශනයක් ඔයගොල්ලොන්ට මම තා පොඩ්ඩක් පෙන්නන්න මේ වාහනේ ඇතුළේ ඉඳලා ගන්නේ බහින්න බෑ මේ හරියේ. අර ඈත කඳු ආයේ පේනවනේ. බලන්න කඳු ඔය කන්ද. ඉතින් මේ හිම වලට මේ මං ඉන්න දෙපැත්තේ අර හිම ගොඩ කරලා තියෙන නිසා එහා පැත්තේ කඳු පේනවා අඩුයි. ඒකට ලස්සනයි. ඉතින් තද අවුවත් එක්ක තමයි තියෙන්නේ. අවුව ඔන්න ටික කඩු වුණා. ඉතින් අපි ඉස්සරහට ගියා චුට්ටක් බලමු එමන. වාහන එනවා ඕගාලා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු ටිකක් යනකොට මේ හරිම ලස්සනයි. ඉතින් හරිම සුන්දර දර්ශනයක් තමයි මේ බලන්නේ. හිම කපලා තියෙන වාහන වැඩි උසට හිම වට්ටම තියෙනවා. ඉතින් මේ ටික බලපුවම මම ඉතින් අද මේ දෙම්ම එළියට බැස්සා ටිකක් අඩු දවසේ ඉඳලා ඉතින් හරිම ලස්සන තමයි ඉතින් මේ සීතලයි සීතල වැඩි වුණාට දර්ශනේ ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේකත් අලුත් අත්දැකීමක් තමයි ඉතින් මේ ඉතින් පොඩි පාරවල් තියෙන ඇතුළට යන්න කපලා හිම කපලා ඉතින් යනකොට ඒ වගේ ඇතුළට යනකොට හරි ලස්සනයි ඉතින් ඉතින් මේ පළාතට හිම ගොඩක්ම වැඩි. අර වහල්වල උඩ තියෙන හිම ප්‍රමාණය බැලුවොත් ඔයගොල්ලෝ හිතනවා නම් අඩි 5කට වැඩි උසයි ඔය වහල්වල උඩ තියෙන හිම. කට්ටිය නැගලා වහල්වල උඩ නැගලා හිම අයින් කරනවා. අර ඔයගොල්ලන්ට පේන්නේ ඈත හිම පදින මේකක් ඔය. අර ඈත පේනවා කන්දෙන් පල්ලෙහාට පේන්නේ. ඉතින් වාහනේ ඉතින් පොඩක් අයින් කරගන්නවත් විදියක් නැහැ ඉතින්. අනිත් පාරවලත් හිම වැඩි යන්න. ඉතින් හරිම ලස්සනයි ඉතින්. අර හිම පදින මේකක් තමයි තියෙන ඈත. මේ දවස්වල හිම පදින්න යන්න ඉඳලා ඉන්න බලමු ඉතින්නේ. නూరుයි නුපුරුතුයි. ඉතින් ඒවට පදින්න ඕන ටිකක් හිම ගිහිල්ලා. කලර් ලයිට් එකවත් උනා එන අපි නතර වුණා. මේ බලන්න හිම කපලා තියෙන ලස්සන මේ වගේ නිකන් අර ඇත්තටම බැමි නෙමෙයි මේ තියෙන්නේ. ඔය පාර දෙපැත්ත එක තියෙන්නේ බැමි නෑ වගේ. මේ හරි මේ ලොකු ඉඩම් වල තියෙන පාරවල් ලොකු මේ වගේ බැමි නෑ. ඉතින් හරිම ලස්සනයි මේ හිම මේ වන්නේ කිව්වේ. ඔය වාහනට වැඩිය වාහන වගේ දෙකකට කිට්ටු උසයි මේ හිම කන්ද. හිම කපලා තියෙන පාරවල් දෙපැත්තේදී. ඇත්තටම ඉතින් ලස්සනයි ඉතින්. හරිම ඉතින් අමුතුම දර්ශන තමයි ඉතින් තියෙන්නේ. අපි ඉස්සරහට යමු එන සිග්නල් ලයිට් එක ඔන් වුණා. මට හිතන පොඩ වාහනේ හරවන්න ඕනි කියලා මේ කෙලින්ම යන්නේ ඊයේ. වා! අර පැත්තේ එහෙම දින හරිම ලස්සනයි ඈ. ඇස්තේකට එහෙම හරිම මේ දැන් ඇස්තේක ඔක්කොම සුදුයිනේ. අහසත් සුදුයි, පාරත් සුදුයි, පරිසරය ඔක්කොම සුදුයි. ඇස්තේකට නూరుයි වගේ ටිකක් කියන්නේ. ඔය අවුව වැටුණා, තදටම අවුව වැටුණා. ඉතින් බලන්නකෝ මේ වඩම් මේ බැමිනක් නෙමෙයි මේ තියෙන්නේ. මේ පාර දෙපැත්තම පේනවනේ. කියන්නේ ඊතරමට හිම වැටලා තියෙන්නේ මේ තරමට. අඩි 7කින් එහා වැටලා තියෙන හිම. අයින් 7කින් එහා. ඉතින් තාටියක් අපි මස්සුකෝ. අපි ඉස්සරහට යමු යන්නේ. ඉතින් කොහොම දිගටම ගියත් දුරටම ගියත් මේ වගේ තමයි හිමම තමයි. සමන්න එකක් තිබ්බා දාන්න තිබ්බා කමන්නේ. අර ඈත හිම කපන
මැෂින් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. හිම කපන එකක් ඔය එනවා ඉස්සරහට. හිම කපාගෙන එනවා. මට ලං කරලා පෙන්නන්න බෑ. පිටිපස්සේ තව වාහනයක් එනවා. ඒ වගේ මේ බලන්න. එහෙම හිම කපන මැෂින් එකක් ඔය ඉස්සරහට එන්නේ. මේ එන්නේ. ඔය හිම කපන මැෂින් එක විශාල බලන්න මැෂින් එක. මැෂින් එකෙන් ඕන විදිහට කපන්න පුළුවන් කපලා විසික කරනවා වගේ ඈතට. ඉතින් මැෂින් එක එක්කන ඉතින් හරිම ලස්සනයි. ඔන්න වාහනේ අයින් කරගන්න ඕනේ මෙතන මේ එනවා වාහන ටිකට ඉඩ දීලා. ඒ බන් මෙතන කරවල මම වාහනේ ඒ බන් පාරකට දැම්ම වාහනේ. බන් හිම ආයේ මම බැමිනේ ඈ ඒ පාර දෙපැත්තේ තියෙන්නේ තනිකර හිම තියෙන්නේ මේකේ. හරිම ලස්සනයි මේ. ඇත්තටම ලස්සනයි. අර ගස් ටික බලන්න ඕන නිකන්. මම මේ අතුරු පාරකට දැම්මේ වීඩියෝ කරන්න පහසු නිසා මේ දැම්මේ. ඇත්තටම මේ බලන්නකො මේ ගස් වල නිකන් මල් පිපිලා වගේ තියෙන්නේ මේ. මම ඕගොල්ලන්ට කලිමුත් වීඩියෝක් ගෙනා හිම මල් කී කියන්නේ මේ ලස්සනයි. ඇත්තටම ලස්සන දවසනේ. ඉතින් මම හිතන්නේ මේක කොහෙට යන පාරක් දන්නේ නැහැ. මේ බලමු ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මේ බලන්නකො මේ වගේ ලස්සන. ඇත්තට මේක මේ කැමරාව ඇසෙන් නෙවෙයි අපේ ඇස් දෙකෙන් බලද්දී එක මන් දන්නේ මට නම් දැනෙන්නේ ලස්සන. ඇත්තටම කියලා වැඩන්නේ හරිම සතුටුයි මේක මේ අපේ මේක අතින් හොඳ එකක් තමයි. ඉතින් උනාට ඉතින් බලන්න ලංකාවේ දෙපෙන්නන්නම්කෝ. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සනයි ඉතින්. මම දැන් ඇවිල්ලා මේ ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. එම් පාරවල ඉඳලා ආවා. හයියකට සෙට් එකක් දැන්න ගිහිල්ලා. ඉතින් මේ බලන්න හරිම ලස්සනයි. ඈත හැබැයි කඳු යායක් තියෙන්නේ කඳු වැටියක්. ඉතින් බලන්නකො මේ ගෙවල් වැහිලා තියෙන මේ පේනද ඔයගොල්ලන්ට? මේ හැබැයි ගෑත් තියෙන්නේ මේ. ඔය ගෙට වැටි උසහිම ටික මේ. ඉතින් දිගයි වීඩියෝ එක අපි කෙටි කරන්නන්නේ. ඉතින් මට හිතෙනවා අර වෙතට ලස්සන තියෙයි කියලා. එමනම් මම වීඩියෝ කෙටි කරනවා අලුත් වීඩියෝ එකකින් ගේන්නම් ඉතින්. හරි මුස්සන්නයි.